Greetings to you all. අද shuttle tatting technique වලින් second method කොහොමද කියලා බලමු. Second method picot and joining ඒ කොහොමද කරන්න කියලා බලමු. First අපි picot කොහොමද තියන්නේ කියලා බලමු. ඉස්සෙල්ලාම double knots 4ක් දානවා. then 4 double knots දාලා then මෙතන අපි picot එකක් තියන්න ඕනේ. ඒකට first half double knot දාලා ඒක tight කරන්න නැතුව මෙන්න මෙහෙම චූටි gap එකක් තියාගන්න. ඔන්න ඔහොම චූටි gap එකක් තියාගෙන ඒක ඔහොම අතින් අල්ලගන්න. නැත්නම් ඒක හිර වෙයි. ඔහොම අතින් අල්ලගන්න. first half double knot දාලා ඊට පස්සේ second half දානකොට ඒක tight කරගන්න. ඒ second half දාන ගමන් ඒ knot එක tight වෙනවා. මෙච්චරයි. picot තියන්නේ මෙන්න මෙහෙම. ආපහු double knots 4ක් දාන්න ඕන. then picot first half දානවා. ඒක lock කරන්න නැතුව ඔහොම තියා ගන්නවා tight කරලා අල්ලගෙන ඊට පස්සේ second half double knot දාලා ඒක tight කර ගන්නවා. then අපි ring එක close කරමු. ring එක close කරනකොට භාගයක් මෙන්න මෙහෙම close කරලා ඊට පස්සේ මෙතන thread එක චුට්ටක් මෙහෙම කරලා හරි කරගන්න. මොකද සමහර threads තියෙනවා මෙතන twist වෙලා අර ring එක හරියට close කරගන්න බැරිව එතන හිර වෙනවා. ඒ හින්දා චුට්ටක් අතින් ඔන්න ඔහොම කරලා ඊට පස්සේ ring එක හරියට close කරගන්න. හරියට මෙන්න මේ වගේ close කරගන්න. then කොහොමද joining කරන්න කියලා බලමු. ආපහු double knots 4ක් දානවා. then අපි second ring එක first ring එකට connect කරන්න ඕනේ. first ring එක හරියට කෙලින් තියාගන්න. ඕක twist වෙන්න කිසිම දෙයක් දෙන්නේ නැතුව ඔන්න ඔහොමම කෙලින්ම තියාගන්න. ඊට පස්සේ crochet hook එකක් අරගෙන right to next තියන අර picot ඇතුළට hook එක insert කරන්න. සාමාන්‍යයෙන් අපි වැඩ කරන්නේ මෙන්න මෙතන. double knots දාන්නේ මෙතනනේ. එතනින්ම hook එක insert කරලා ඔතන තියෙන thread එක ඔහොමම twist කරලා ගන්න. මේ හරියෙන් කොහෙවත් ගන්න එපා. ඔතනම තියෙන thread එක twist කරලා ඔන්න ඔහොම hook එක picot ඇතුළට insert කළා. ඊට පස්සේ thread එක grab කරලා ගන්නවා. අර chain එකක් දාන විදිහට තමයි crochet වලින් අපි chain දාන්නේ. ඒ විදිහ තමයි මේ thread එක ගන්නෙ. thread එක ගන්නකොට අපේ ring එක මෙන්න මෙහෙම close වෙනවා. ඔයගොල්ලන්ට තේරෙනවා ඉතින් ඕක ගන්නකොට ඔහොම වෙනවා. ඒත් එක මෙතන loop එකක් වගේ හෙදෙයි. ඒ loop එක තුල crochet hook එක ඒ loop එක තුල අපේ shuttle එක insert කරනවා. කරලා shuttle thread එක ඔන්න ඔහොම හොඳට pull කරලා කිසිම twist වෙන්නේ නැතුව ඔන්න ඔහොම pull කරලා ගන්නවා. ඊට පස්සේ අපේ ඇඟිලි තුන spread කරනවා. සුපුරුදු විදිහට ඒක spread කරනවා. then මෙතන tight වෙයි. එච්චරයි තියන්නේ. ඊට පස්සේ චුට්ටක් check කරලා බලන්න knot හිර වෙලාද කියලා. as usual අපේ ring එක move වෙනවා නම් ඒක එතන කිසිම වැරද්දක් නැහැ. Tamanට දිගටම වැඩේ කරගෙන යන්න පුළුවන්. ආපහු double knot 4ක් දාලා picot double knot picot
දැන් රින් එක ක්ලෝස් කරගමු. මෙච්චරයි තියෙන්නේ කරන්න.